හෙලෝ මේ මගේ පළවෙනි ව්ලොග් එක. අපි සිරිපාද යන ගමන. ඉතින් බලන්නකෝ ඉස්සරහටත්. මේ සින්දු කියන අච්චිනාගේ. ඉතින් ඒක නිසා මේ සින්දුවකුත් මේකට එකතු කරා. අපි දැන් ඉන්නේ අත්තනගල්ල පන්සලේ. ඔය වොයිස් කරන්නේ අපේ නංගි. යාට ඉතින් ආසාවට මම කරන්න දුන්නා ඔන්නෝහි. මේ තියන්නේ අත්තනගල්ල පන්සලේ තියෙන ලස්සන ඒ සුන්දරත්වය සහ මේ අත්තනගල්ල පන්සල ගැන පුංචි කතාවක් කියනවා. තව ඉස්සරහට ඒ කතාවත් අහලා බලන්න. සම්පූර්ණ කොටස නැහැ. මම සම්පූර්ණ කොටස ඉක්මනට අප්ලෝඩ් කරන්නම් මේ channel එකේ. ඔයාලට අහන්න එක හරි ලස්සන කතාවක්. ඒ නිසා මම අප්ලෝඩ් කරන්න. මේ පන්සල තමයි සිරි සම්බුද්ධ රජුගේ කෙස දන් දුන්න තැන. ඉන්න අපේ නැන්දා. හයි කියන්නේ. අර ඉන්නේ නිචා. මේ තියන්නේ සිරි සම්බුද්ධ රජුගේ කෙස දන් දුන්න ස්ථානය. මේ කතාව තමයි මම කිව්වේ ලස්සන කතාවක් තියෙනවා කියලා. ඉතින් මම මේක අප්ලෝඩ් කරන්නම් ඉක්මනටම. දැන් කලු ගලක් මත තමයි කිව්වේ පුතේ අපේ බෝසත් එලිසගේ බෝතාපතුමා මේක දන් දුන්නේ. මේ චූටි චෛත්‍යයක් තියෙනවා ගන්ටාකාර වර්ගයට අයි චෛත්‍යයක් එතන තමයි ඒක දන් දුන්නේ. දේවින්නාන්සේට දරකඳ දෙන්න කොහොම හරි මේදී හම්බෙලා අහනවා ඉස්සන් නැති කඳක් එහෙම දැක්කද කියලා. චූටි චෛත්‍ය ගාවට අත දික් කරලා පෙන්නනවා දරකඳ දෙන්න. අතන ගල උඩ තමයි දෙහි තියෙන්නේ. මේ අතන ගල කියන එක තමයි දරුවනේ කාලයක් කියන්නේ මේ කාලයක් කියන්නේ අතන ගල වුණා කියන්නේ. මේ තියන්නේ අපේ කට්ටිය අත්තනගල්ල පන්සල වැඳලා සිරිපාදට යන ගමනේ ඔය ඉතින් දඟලනවා ඩාන්ස් කරනවා සින්දු කියනවා. ඔවා තමයි මේ ඉන්නේ මම සින්දුවක් කියන්නේ නැදුවෙත් හරි ගියේ නෑ ඒ වෙලාවේ. ඊළඟට මේ තියන්නේ අපි නාන්න කියලා හිතලා ගියපු එක තැනක්. හැබැයි එතන අපි වෙනස් කරා පස්සේ මේක වෙන තැනක් මම මෙතන දන්නේ. මෙන්න මේ තැන කිතුල්ගල හරිම ලස්සනයි. වතුර ටික ෂෝක් මාරම කෙනෙක් ගොඩක් කලා මෙතන හිටියා. හරිම ලස්සනයි. හරිම සුන්දරත්වයක් තිබේ. එතන ගොඩාක් වෙලා දඟල හිටියා. ඔය වීඩියෝ එකේ අන්තිමටම hina වෙගෙන බලන්නේ අපේ අම්මා. දැන් ඔය අපි සිරිපාදට යන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ අපි බස් එකේ ගිහපු අපේ කට්ටිය මේ තැනත් හම්බෙන්නේ සිරිපාදට යන ගමන්මයි. ගේම් බලන්න හරි ලස්සනයි. මේක දේවාලයක්. හැබැයි මට නම දැන් මතක නැහැ. මේක වොයිස් කරන වෙලාවේ හරිම ලස්සනයි. හැබැයි දැන් තමයි හරියටම සිරිපාදේ නගින්න පටන් ගත්තේ. වැස්සක් තිබුණා අපි නගින වෙලාවේ. දැන් මම මේ වීඩියෝ එකක් කරනවා දැකලා ඔන්න නංගින දුවගෙන මේකට වොයිස් කරන්න ඔන්න ඇත්තටම වැස්ස නිසා ගොඩාක් දේවල් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඒ චුරු වැස්සක් වුණත් ඒක ටිකක් කරදරයි ඒ වැස්ස. ඉතින් හැබැයි පුළුවන් විදිහට වීඩියෝ කරගත්ත නැත්නම් මම හරි ලස්සන වීඩියෝ එකක් කරන්න හිතාගෙනම හිටියේ. ඉතින් ඔය අපේ කට්ටිය එනවා පිටිපස්සෙන්. මෙතනින් පොඩ්ඩක් නතර වුණා. ඉතින් ඒ ඔයිල් මසාජ් එක මේ හම්බෙන එක මේ බීම ජාති ඔක්කොම දෙන්නේ නොමිලේ. හරිම වටිනවා. නොගිය කෙනෙක්ට ඒක දැනගන්නත් එක්ක
මම ෂෙයා කරගන්න හිතුවා. මෙන්න මෙතනත් පොඩි ගන්ටාරයක් තිබුණා ගහන්න. ඒකත් අපි ගැහුවා. ඊට පස්සේ සිරිපාද කඳු මුදන පේනවා. සීත ගඟුල ෆොටෝ එකක් වීඩියෝ එකක් මම ඇඩ් කරා. ඇත්තටම ඊට පස්සේ කෙලින්ම සිරිපාදේ උඩමළුවේ ඉන්න වීඩියෝ එකක් තියෙන්නේ. ඉර උදාව බලන්න තමයි අපි හිටියේ. හැබැයි බලා ගන්න බැරි වුණා. මොකද වැස්ස නිසා ඉර උදාව බලන්න බෑ වලාකුළුත් එක්ක. ඉතින් මේ තමයි අපේ ගමන. එනකොට මෙන්න මේ විතර ෆොටෝස් දෙකක් විතර ගත්තා. හරිම මහන්සි. ගියපු අය දන්නවා. ඉතින් එහෙනම් බයි ගිය නැතේ ගිහින් බලන්න.